ඔන්න යාළුවනේ මේ ඇවිල්ලා තියෙන්නේ තවත් අලුත් අන්බොක්සිං වීඩියෝ එකක් අරගෙන මේ වාර අන්බොක්ස් කරන්න යන්නේ මයික් එකක්. මේකත් එක්ක මට පුළුවන් ලස්සන සුපහැදිලි හඬකින් මගේ අන්බොක්සිං වීඩියෝ කරන්න. එතකොට අනවශ්‍ය ශබ්ද අනමනන් වලට ඇහෙන්නේ නැහැ. එහෙනම් යාළුවනේ අපි බලමු මේ පෙට්ටිය කරලා මේකේ තියෙන්නේ මොකක්ද කියලා. හිතා ගන්න බෑ, හිත අදහ ගන්න බෑ කොහොමද කඩන් තියෙන්නේ කියලා. හරි, ඒත් අපි නිකමන මේක මෙහෙම අරන් ගිහිල්ලා බලමු. ඈ ඒක නැද්ද? අනේ එහෙම එකක් තියෙනවා මේ චූටි මේක. ඔව් ඕකේ. හරි යාළුවනේ, ඒ වගේ ඉටිකොලේ අපි ඒ විදිහට කඩාගත්තා. ඕනේ මෙතන මේකක් තියෙනවා. අපි එහෙනම් ඒකත් මේ විදිහට කඩමු. ඒක ඉතින් එච්චර කරන්න ඕනේ, මේක අදින්න දින ඕනේ. හරි. friends, මං හිතන්නේ ඒක සිනමැටික් විදිහට ආවේ නෑ නේද? හරි, ඔහොම තමයි තියෙන්නේ. යන්න හරි විදිහට බැලුවොත් මේ විදිහට තමයි තියෙන්නේ. ඇතුළේ තියෙන කොයාලත් මම දෙකොල්ලම දැක්කේ. අපි ආතල්ලයක් ගමු. හරි, ඔන්න සිනමැටික් විදිහට. ඊට පස්සේ මෙතන තියෙනවා මොනවද මේක ඇතුලේ තියෙන්නේ? අම්මරි කාඩ් එකක් තියෙනවා, ස්ටිකර්ස් වගේක් තියෙනවා. බලමු මේ මොනවද කියලා. මෙතන තියෙනවා අපිට මේකේ හම්බෙන දේවල් ටික. පොඩි කාඩ් එකක් තියෙනවා, ස්ටිකර්ස් වගේක් තියෙනවා අපිට. ස්ටිකර්ස් තියෙන්නේ අපිට. හරි, මේ පොත තියෙනවා, මේක තියෙනවා. එච්චර ඇතුලින් අපිට හම්බෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න තියෙනවා අපිට ඕන කරන වැදගත්ම දේ. මේ තියෙන්නේ හරි, මේ තියෙන friends, අපි එහෙනම් මේක මේ විදිහට කඩාගෙන බලමු. හරි, friends, මේ තියෙන්නේ ඒ ගජමැටික් ටික දැක්කද? මේ කේසින් එකට දැම්ම මේ ටික charge කරගන්න පුළුවන් අපිට. මේ ස්ටිකර්ස් තියෙන්නේ මෙතන අලවන්න, මෙයාලගේ ලෝගෝ එක වලට වහන්න ඕන නම් ඒකටත් දැන් අවස්ථාව තියෙනවා ඔයාලට. හරි, මේ විදිහට මයික් දෙකක් හම්බෙනවා අපිට. මේක මේ නිකම් ප්ලග් කරන්න නැත්තේ. ඊට පස්සේ මේක මේ විදිහට අරගෙන කාන්දමත් තියෙන එක අලවන්න පුළුවන් මේ විදිහට. ඇඳුමේ මම එකක් පෙන්නන්නම් ඔයාලට. මේ ආකාරයට තමයි මේක වැඩ කරන්නේ. ඕහෝ, ඒක හැමතැනම ඇලවෙන්න පායිති. අපිට ඒක ඕන නම් යාළුවනේ මේ විදිහට අපේ අලුතෙන් ගත්ත කැමරාවත් එක්ක වැඩ කරනවද බලමු. ඒකත් එක්ක වැඩ කරනවා නම් ගොඩක් පහසුයි මේ හැමදේම. මම මේක ගත්තේ මගේ ෆෝන් එකට අතටම කිව්වොත්. අපි මේක ගමු. ඉතින් තියමු. හරි, අද ඔක්කොම වැටෙනවා. හරි, අපි මේක ඔන් කරමු යාළුවනේ. හරි, කැමරා ඔන් වුණා. නේ චිප් එක නෑලු. එදා මට චිප් එකක් තිබ්බේ නෑ. ඒත් මට අද චිප් එකක් තියෙනවා මේකට, SD කාඩ් එකක්. මේ තියෙන්නේ
මේ කපන්න තියෙන යාළුවනේ මෙතනින්. හරි. මේක දැන් එළියට ගන්න කොහොමද? හරි මේක ගත්තා. ඔකත් විසික් කරලා දාමු. කැමරාව ගමු. දැන් අන්බොක්ස් කරන්න ගත්තේ වෙන එකක්. ඒක පෙන්වන්න යන වෙලාවට තව දෙයක් තියෙනවා මෙතනට බලන්න. හරි ඊට පස්සේ මේකට කෙසේද මෙය සවි කරන්න තියෙන්නේ? හරි. මේ ආකාරයට තමයි අපිට මේක දාන්න තියෙන්නේ. මේක ඇතුළට දාන්නේ මොකද? හරි යාළුවනේ. අපි දැන් බලමු මේකට මේක සම්බන්ධ කරලා කොහොමද කියලා. nice. අලෝ අපි ලස්සන පොල්ලව පේනවද කියලා. හලෝ මාව පේනවා හොඳටම. මේකට වැඩ කරනවත් දන්නේ නැහැ. මේක USB ගන්න. hello ටෙස්ට් වැඩි අර ඔයාලට පේනවා මේ සයිඩ් එකේ මෙතන මේ චූටියට සයිඩ් එකෙන් මේ පොඩි මේකක් යනවා. හෙලෝ මාව ඇහෙනවද? හෙලෝ නයිස්. අඩි එක වැට් අම්මට සී ආන්දම මගේ අතින් එක පල්ලෙහාට වැටුණා යාළුවනේ. මං හිතන්නේ ඒක ටිකක් හරි නයිස්. ඒක වැඩ කරනවා. දැන් අපි ගැලෙව්වොත් එතකොට හෙලෝ කොමක් කෝදයක් තිබුණා. හෙලෝ නයිස්. දැන් ඒක පෙන්වන්නේ නැහැ අපේ සවුන්ඩ් එක. හායි මේ මෙතන මේ මුකුත් පෙන්වන්නේ නැහැ වරට. ඒ වගේම මේක යාළුවා තවත් තාක්ෂණයක් නේ තමයි. මම දැන් මේක ගලවලා කරුවොත් එනකද හරි අපි මේ අන්බොක්ස් කරන්නේ මයික් එකකින්. මයික් එක ගැන වීඩියෝ එකක් තියෙන්නේ. මම මේ අනවශ්‍ය දෙයක් කරන්න යන්නේ මම තමයි ඉන්නේ මේ. හරි ඒක අපි පැත්තකින් තියමු. ඒ විදිහට මේක වැඩ කරනවා. දැන් යාළුවනේ අපිට උඩ පුළුවන් ඕනි තැනකට ගිහලා ලස්සනට අපේ වීඩියෝ කටයුතු කරන්න මේ මයික් එක තියෙන හින්දා කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ විදිහට මයික් එක තියෙනවා. මේ ඔයා මේ ලෝගෝ එක පේනට අකමැති නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ස්ටිකර් එකක් කරන් මේක යලවන්න. එතකොට ඒකත් කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ලෝගෝ එක අයින් කරලා යනවා. මේක ඇතුලේ තව මොනවද අපිට ගන්න දෙයක් තියෙනවලු. තව තියෙනවා. ඉවරයි කියලා හිතුවා යාළුවනේ. ඉවර නෑ. හරි. තව පොඩි බෑග් එකක් හම්බ වෙනවා අපිට. charging cable එක තියෙනවා. මේ මොකද්ද මේ? හරි තව කාන්දමක් එක කැල්ලක් තියෙනවා. වල පටි කැල්ල. මම හිතන්නේ මේක නම් අර මයික් එකට අපිට දාන්න තියෙන එකක් නේ. මම මේ ටික පාවිච්චි කරලත් ඔයාලට වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහට. කොහොමද ෆෝන් එකෙන්
මාව ඇහෙන්නේ මයික් එකත් එක්ක ඒක නැතුව කොහොමද මාව ඇහෙන්නේ කියන එක ගැන නයිස් මේ තියෙන බඩු හරි හරි හෙලෝ යාළුවනේ හෙලෝ යාළුවනේ මාව ඇහෙනවා ටෙස්ට් මේ ඔබ මාම දන්නේ මේ මයික් එකේ අන්බොක්සිං මේ ඔක්කොම ඇලවෙනවා හැම එකකින්ම මේ අන්බොක්සිං වීඩියෝ එකත් එක්ක මම ඇහෙන්නේ කොහොමද කියලා අපි පස්සේ මම අහන්නම් මම හිතනවා මම හොඳට ඇහෙනවා ඇති කියලා එහෙනම් බායි යාළුවනේ අපි තවත් අන්බොක්සිං වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු